එකක් තමයි මතක තියාගන්න ඕන මේව පාඩම් කරන දැන් අපි පාඩම් කරපු දේවල් හේතුව එකක් තමයි අනිවාර්යයෙන් විභාගයේදී මතක තියාගන්න අපි කිසියම් හැඩයකට පාඩම් කරාට පස්සේ අපිට දැන් උදාහරණයක් වශයෙන් මින් එකක් අතරමැදින් අහලා තිබුණොත් අපි දැන් අපේ ගහනවා වියත කුමක් මැනීම සඳහා භාවිත කරපු මිනුම් එකකයක්. ඒතර අපිට මතක් වෙන්නට ඕන පරමාණු ආංගුලය වියත කියමුද? පරමාණු ආංගුලය වියත දව්ව යොදුන උසඹ පරමාණු ආංගුලය වියත දව්ව යොදුන උසඹ උදාර පොඩා පොඩාරි මම දාලා කියන්න ඕන තේරෙනවද? අය කියන්නේ පරමාණු ආංගුලය වියත පරමාණු ආංගුලය වියත ගව්ව යොදුන උසඹ එතකොට පරමාණු ආංගුලය වියත කියලා කියන්නේ කෙටි තුර මැනීමට භාවිතා කළ මිනුම් එකක තුන. තේරුණා නේද? මතක තියාගන්න ඔබට පරමාණු කියවම නිකන් අපිට කුඩාම එකකනේ නේද? දැන් විද්‍යාවේ සොයාගෙන කුඩාම එකක මොකක්ද? නෑ සාමාන්‍යයෙන් එක්තර දුරට යන්න එපා. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ පරමාණු කියවම අපි දන්නවා පරමාණු කුඩාම. ඒක මතක තියාගන්න ඕනේ. තේරුණා නේද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් පරමාණු කියවම අපිට දෙනවා කුඩාම එක කියලා. එහෙනම් අපි අතීතයේ කුඩාම එකක වශයෙන් බලද්දී මේක. එක එතනින් මතක තියාගත්තා පස්සේ මේ දක්වා උසම දක්වා මතක තියාගන්න වරදින්නේ පේපරේදී අමතක වෙන්නේ නැහැ. නැත්තම් අපි කොච්චර පාඩම් කරලා ගියත් මොකද වෙන්නේ? සමහර වෙලාවට මහා වංශයේ කතුවරයා යනවා. යකෝ දිව ළඟ තියෙනවා. යකෝ වැඩේ කියන්නේ පේපරේ පාර දෙනකම් මතක තියෙන්නේ. එළියට බැස්ස ගම අතෝ මහානම හම්බු. අන්න මතකයි. තේරුණාද? අන්න ඒ නිසා තමයි නිතරම පොඩි රිඥයක් හදාගත්තට පස්සේ ඕවා මතක වෙන්නේ. පැහැදිලිද? රයිට්. මං ඊට පස්සේ